හලෝ ඉතින් අද අපි බීටූර එකක් හදන්න තමයි මේ සූදානම. ඉස්සෙල්ලාම අපි යමු එනම් රේව් එකට. රේව් එකට ගිහිල්ලා කරන්න තියෙන්නේ SSH ස්ටෝර් එක කියන සයිට් එකට යන්න. නැත්නම් SSH ඕෂන් හරි කමන්නේ සයිට් එකට යන්න. ඊට පස්සේ SSH ඕෂන් ගිහිල්ලා පොඩි වෙලාවක් ඒ සයිට් එක ලෝඩ් වෙන්න. ඊට පස්සේ පහළට යන්න. පහළට ගිහිල්ලා එතන තියෙනවා V2රේ VMESS කියලා එකක්. අන්න එතනට ගිහිල්ලා ඔයා දැන් මෙතන තෝරන්න ඕනේ රට. තව ටිකක් පහළට යන්න. පුරුදු රට සිංගප්පූරුව. ඒක ක්ලික් කරලා පල්ලෙහාට යමු. ඊට පස්සේ ඔතනට ක්‍රියේට් account දෙන්න ඕනේ. මේක වැලිඩ් වෙන්නේ දවස් 7යි. ඔයාලට ඕන වෙන සයිට් එකකින් දවස් 30ක් වගේ හදා ගන්න පුළුවන්. කොහොම වෙයිද කියන්න බෑ. ඔයාලා සයිට් try කරන්න පුළුවන්. තව ගොඩක් සමහර සයිට් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මම රෙකමන්ඩ් කරන්නේ ඕෂන් එක තමයි. ඇඩ් එහෙම යනවා පොඩ්ඩක් ආයි බෑක් වෙන්න. ඇසේ යූසර් නේම් එකට ඔයා කැමති ඔය මොකක් හරි කීබෝඩ් එකේ හම්බෙන එකක් ගහලා මෙතන හොස්ට් එක නැත්නම් හොස්ට් නේම් එක කියන එකට ඔයාගේ පැකේජ් එකේ නම දාන්න. ඒ කියන්නේ Facebook හරි YouTube, Facebook, WhatsApp, Instagram ඕන එක. ඒක වගේ පැකේජ් එකේ වැඩ කරන ඒවා ටික විතරක් දාන්න. ඒකයි ඔම ටයිප් කරනකොට අනිවාර්යෙන් මතක ඇතුව මුල් ටික සිම්පල් වෙන්න ඕනේ. සම්පූර්ණම වචනේම සිම්පල් වෙන්න ඕනේ. ඔක්කොත් කැපිටල් කරන්න එපා. ඉස්සරහට M එකක් දාලා ගහන්නත් පුළුවන්. සමහර විට වැඩ කරේ නැත්නම් M එකක් දාලා ගහන්න. M එක උනත් සිම්පල් තමයි එන්න ඕනේ. කැපිටල් දාන්න එපා. URL එක කැපිටල් ඉන්නේ නැහැ කියලා දන්නවනේ. ඒක නිසා දාන්න එපා. ඊට පස්සේ ඔහොම දීලා ඕකේ මෙතනට සිම්පල් වෙන දැම්මා. ඊට පස්සේ ක්‍රියේට් account දෙන්න තියෙන්නේ. කැප්චර් එක නම් දැන් දෙන්න දෙයක් නැහැ. ෆොටෝ කැප්චර් එකේ AI එකෙන්ම කැප්චර් කරනවා. ඒක එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ක්‍රියේට් නව දෙන්න තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට යන්න. ඊට ඔන්නෝම බයිලාවක් කෑල්ලක් වගේ එකක් තියෙනවා. එන හැල්ලක් තියෙනවා. ඊට ඒක කොපි කරගන්න තමයි තියෙන්නේ. ඊට ඒක කොපි කරා ඒක HTTP අප්ඩේට් කියන එක තමයි මම කොපි කරුවේ. අනිත් එක මම try කරලා නැහැ. ඒකත් try කරනවා. දැන් ඊට පස්සේ HTTP inject එකට ගිහිල්ලා ඔන්න ඔතන create එකට දීලා ඊට පස්සේ ඔතන settings යන්න V2 යන්න. ඊට ඔතන add button එකක් තියෙන එකතු කිරීමක් තියෙන එකට ඕක paste කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔතන ඕක okay දුන්නා. ඊට පස්සේ back ගියා. ඕක V2 දෙන්න. ෆොටෝ කෝල් එක දෙන්න සෙට් වෙන එකක්. ඊට පස්සේ ආතන්ට ගිහිල්ලා වාර්තිනි ස්ටාර්ට් දෙන්න. ඊට පස්සේ වාට කනෙක්ට් වෙයි. හදිසිය වාට කනෙක්ට් වුනේ නැත්නම් මේ ඕක වෙනස් කරන්න ඔයාගේ ඔතන අපි දැන් මේ අතන V2 නෙමෙයිනේ. ඒක V2 කරානම ඕක ආයෙ කනෙක්ට් වෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් ඕක එක්ස්පෝර්ට් කරගන්න. මොකද සමහර විට එක්ස්පෝර්ට් නොවනම වැඩ කරන්න තියෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් එක්ස්පෝර්ට් කරන්න. එක්ස්පෝර්ට් කරලා ඉම්පෝර්ට් කරන්න. මතක ඇතුව ෆයිල් එකක් විදියට සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. ෆයිල් එකක් නොවනම ඒක හැම සර්වරයකටම වැදගත් දෙයක් නෙවෙයි. නමුත් සමහර සර්වර්ස් වල එහෙම වැඩ කරන්න තියෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔයා කොහොමත් ඔහොම ඕපන් කරන්න පුළුවන්. ඒක ඕපන් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඕපන් වෙන්නේ නැහැ. සමහර විට එහෙම ඕපන් කරාට ඕපන් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒකවල ඔයාට අතන හයිලයිට් එකකින් ඔයා ගිහිල්ලා ඒක තියෙන තැන පාත් එකට ගිහිල්ලා ඕනේ ඔයා ඒක ඉම්පෝර්ට් කරගන්න. එතකොට ඉම්පෝර්ට් කරගෙන ආයෙ කරලා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අනිත් එක ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ YouTube
එකේ වීඩියෝ ප්ලගින් Download the Tamu app and shop like a billionaire. ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා මේ වීඩියෝ එක කියලා ගහන්න. ඊට පස්සේ ඒකේ තියෙනවා http inject දාලා දෙන පහල ඒකට අදාළ මේ ඒ ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරගන්න ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා. එහෙම ඩවුන්ලෝඩ් කරලා තමයි ඔය වැඩේ කරන්න ඕනේ. එහෙනම් පීස්